120ට 220ක්ම ආවඩා ආයුෂ බොහෝ වේවා. ජීවිතේ හරි පුදුමාකාරයි. ඒ පුදුමාකාර ජීවිතය පිළිබඳව විග්‍රහ කරන තැනක් තමයි ජ්‍යොතිෂය කියන්නේ. අලුත් අවුරුද්ද උදා වීම, පරිසරය වෙනස් වෙලා අපේ සිතුම් පැතුම් පවා අපි වෙනස් කර ගන්නට ඕනි. ජ්‍යොතිර්විද්‍යාත්මකව නවග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා, නායකයා, මූලිකයා, සූර්ය දිව්‍ය පුත්‍රයා මීන රාශියේ ඉඳලා මේෂ රාශියට සම්ප්‍රාප්ත වෙච්ච මොහොත ඒ වෙලාව තමයි අලුත් අවුරුද්ද උදාව කියලා පුරාතන ඉතිහාසයේ ඉඳලා අපි හඳුනාගන්නේ. 2025ක් වූ අප්‍රේල් මාස 14 වන සඳු දින පූර්ව භාග 3 පසුබිම් මිනිත්තු 21ට මෙවර අලුත් අවුරුද්ද උදා වෙනවා. ජීවිතේ හැමදේම වෙනස් වෙනවා වගේ අපේ ජීවිතත් වෙනස් වෙන්න ඕනේ. යහපත් පැත්තට. අපි එක ප්‍රාර්ථනාවක් කරමු. තමා වගේම මේ ලෝකයේ සියලුම සත්වයන්ට මෛත්‍රිය, කරුණාව හිමි වේවා කියලා. මෛත්‍රී චේතනාවෙන් මෙවර අලුත් අවුරුද්ද අපි සමරමු. ඔයාගේ ජීවිතේ සියල්ල ලැබෙන සුබම සුබ වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා. මම ජ්‍යොතිර්වේදී දිමුත් රංගන